මේ තියෙන්නේ මොනවද කියලා ඉතින් ආපහු හැමෝටම කියන්න ඕනේ නැහනේ. හැමෝම දන්න දෙයක්. ඉතින් මේ තියෙන්නේ වෙරළු. හැබැයි මේ වෙරළු ටික හොඳටම පැහිලා තියෙන්නේ. දැක්කම කියන්න පුළුවන් නේ. බෝල වෙරළු එකක්. මේක ඇවිල්ලා පොල් වෙරළු. ඉතින් මේක ගොඩක්ම රසයි. නිකන් ඉදිලා වැටුනහම ගොඩක්ම රස වෙරළු එකක්. ඉතින් මේ ගානට පැහුනට පස්සේ මේකේ කහට ගතිය ගොඩක් අඩුවේ හරිම රසයි. ඉතින් අද අපි හදන්න යන්නේ රසම රස වෙරළු අච්චාරු එකක්. බලාගෙන ඉන්නකෝ. ඉස්සෙල්ලා මේ විදිහට වතුර ටිකක් දාලා මේක ලිපේ තියාගන්න. අපි ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. දැන් මේක හොඳට තඹ ගන්න යන්නේ. මේක අර ගෙඩි පැලෙන සයිස් එකට තඹ ගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඉතින් මේ වගේ තැම්බුණාට පස්සේ අර හොඳට අපි එකතු කරන දේවල් මේ රස ඇතුළට හොඳට කාවදිනවා. ඉතින් ඉස්සෙල්ලම අපි පොඩි හට්ටියක් ලිපේ තියලා මේකට දාගන්නවා පොල් විනාකිරි ටිකක්. ඊට පස්සේ ඒකට එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ලුණු කුඩු අවශ්‍ය පදමට එකතු කරලා මේක පොඩ්ඩක් උතුරන්න අරිනවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා අර තඹගත වෙරළු ටික. ඉතින් මෙන්න මේ වගේ එකතු කරගෙන ඔයාලට ඕන නම් තව වැඩිපුර එකතු කරගන්න පුළුවන් මේකට සීනි අවශ්‍ය ප්‍රමාණයට. මොකද දාපු එකේ රස මදි වෙන්න පුළුවන්. අපි වෙරළු එකතු කරාම ඉතින් එතකොට ඊට පස්සේ ආපහු චුට්ටක් කාලා බලලා මේකට තව සීනි විනාකිරි මිරිස් එහෙම අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන් මේක ලිපෙන් බාන්න කලින්. ඒ වගේම තමයි විනාකිරි දාන්න නැතුව හදාගන්න මං හිතන්නේ ප්‍රෙග්නන්ට් කෙනෙක්ට හදා ගන්නවා නම් විනාකිරි දාන්න නැතුව හදාගන්න එක හොඳයි කියලා මං හිතනවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත වෙරළු අච්චාරු එක. බලන්නකො මේකේ පාට කොහොමද කියලා. ඉතින් මේ පාට වගේම තමයි මේකේ රසත්. ගොඩක්ම රසයි. මේකේ හොඳටම පැහිච්ච වෙරළු නිසා මේකේ තියෙන ටේස්ට් එක වෙනම ටේස්ට් එකක්. ඉතින් මේ වෙරළු කොහොමටත් ඇඹුල් ගතිය අඩුයි. ඉතින් ඒ නිසා මේක ගොඩක්ම රසයි. ඉතින් මේක මේ රෙසිපිය මේ විදිහටම හදාගෙන බලන්න අච්චාරු පෙරේතයෝ ඇතිනේ. අච්චාරු වලට ගොඩක් ආසයි. ඉතින් එයාලා මේක හදලා බලන්න කමෙන්ට් එකක් දාන්න මේක රසයිද කියලා මේ විදිහට හදලා බලලා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක මේ වගේ ලස්සන කෑම ಜಾති බලන්න.